වහාම පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරලා අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. සතියක් ඇතුළත පොලිසිය සමාව ගැනීමට අපෝසත් වුණොත් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු දාන්න අපි කටයුතු කරනවා. ඒ වගේම පොලිසිය අපි කියන්නේ බොරුයි කියන එක ප්‍රධාන පුවතක් කරගත්ත මාධ්‍ය ආයතන වලටත් සමාජ මාධ්‍ය වේදීන්ගෙනුත් අපි ඉල්ලීම කරනවා. අද අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියන කාරණේට එදා පොලිසියේ බොරු ප්‍රචාරයට ලබා දුන්න ප්‍රචාරය හා සමාන අයුරේ ප්‍රචාරයක් ලබා නොදුන්නොත් ඔබටත් එරෙහිව නඩු පැවරීමට සිදුවෙන බව ඉතාම කනගාටුවෙන් සිහිපත් කරනවා. සුරේෂ් සලේ මැතිතුමා තමන්ගේ ජංගම දුරකථනයේ පරිගණකයේ මුරපදය ලබා දෙන්නේ නැහැයි කියලා රාජ් පොලිසියේ නිලධාරීන් නායෙන් අඬනවා. ඒ අය නම් බැරිවේ මාලිමාවේ ආණ්ඩුවේ සිටින දේශපාලකයොත් මාලිමා ආණ්ඩුවට කඩේ යන විපක්ෂයේ සිටින දේශපාලකයොත් මේ මුරපදේ ලබා දිය යුතුයි කියලා නායෙන් අඬනවා අපි දකිනවා. රටේ නීතිය ගැන අවබෝධයක් තිබෙන අයට නම් මේ ප්‍රකාශ තවත් එක් විහිළුවක් විතරමයි. මාලිමාවේ රංගනයක් පමණමයි. ඇයි අපි එහෙම කියන්නේ? සලේ මැතිතුමා මේ වෙන විට පොලිස් විමර්ශනයක සැකකරුවෙක්. ලංකාව විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම පවතින නීතිමය මූලධර්මය අනුව කිසිම සැකකරුවෙක් Tamanට එරෙහිව කරන විමර්ශනයකට සහාය දීමට බැඳිලා නැහැ. Tamanට එරෙහිව විමර්ශනයට සහාය දීමට කිසිම සැකකරුවෙක් බැඳී නැති බව සමස්ත ලෝකේ පුරාම පිළිගත් නීතිමය මූලධර්මයක්. ඒ වගේම යම් සැකකරුවෙකු Tamanට එරෙහිව පවතින විමර්ශනයට සහාය දෙන්නේ නැතිනම් ඔහුගේ සහාය බලහත්කාරයෙන් බලපෑම් කිරීමෙන් ලබා ගන්න බෑයි කියන එකත් ඉතා පැහැදිලිව ලෝකේ පුරාම පිළිගත් නීතිමය මූලධර්මයක්. මෙන්න මේ කාරණා දෙකම අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වෙනවා. මොකද්ද කාරණේ? එකක්, යම් විමර්ශනයක සැකකරුවෙකු Tamanට එරෙහිව පවතින විමර්ශනයට සහාය නොදී සිටීමට අයිතියක් ඇත. යම් සැකකරුවෙක් ඒ විමර්ශනයට සහාය නොදී සිටිනවා නම් ඔහුට සහාය දෙන මෙන් බල කරන්න, බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වෙන ඒ වගේම ලෝකයේ පුරාම පිළිගත් විශ්වීය නීතිමය මූලධර්මයක් ඒක.